මේ ලෝකේ හැම දෙයක්ම පිටිපස්සේ ගණිතමය රටාවක් තියෙනවා කියලා කිව්වොත් ඔයා පිළිගන්නවද? මොකක්ද ඒ රටාව? අද අපි කතා කරන්නේ එම. අද මේ කතා කරන්න යන රටාවේ ස්වභාවිකව සිදුවන ගොඩාක් සංසිද්ධි මෙන්න මේ රටාවට අයිති වෙනවා කියලා තමයි මම අද කියලා දෙන්න යන්නේ. ඒ කියන්නේ මල්වල පෙති ගාන, ඒ වගේම ඔයාලා දැකලා ඇති අන්නාසි ගෙඩියේ කුහර තියෙන්නේ, ඒ වගේම ෆයිනස් වල කුහර තියෙන්නේ ගෙඩිවල. අන්න ඒවා තියෙන්නේ හරිම රටාවකට තමයි පිටලා තියෙන්නේ. කොටින්ම කිව්වොත් මේ ලේක ඔයා දකින ලස්සනයි කියලා තියෙන හැමදේම මෙන්න මේ අද කියන රටාවට පිටන ඒවා තමයි තියෙන්නේ. මේ ෆිබොනාචි සංඛ්‍යා රටාව පටන් ගන්නේ බිඳුව සහ එක යන සංඛ්‍යා දෙකේ. එතනින් පස්සේ ඒ සංඛ්‍යා දෙක එකතු වෙලා ඊළඟ සංඛ්‍යාවත් පෙර සංඛ්‍යා දෙක එකතු වෙලා ඊළඟ සංඛ්‍යාවත් ඒ විදිහට රටාව දිගටම කන්ටිනියු වෙනවා. හරිද? ඒ කියන්නේ බිඳුව සහ එකෙන් පටන් ගන්න බිඳුවයි එකයි එකතු වෙලා එක හැදෙනවා. ඊට පස්සේ එකයි එකයි එකතු වෙලා දෙක හැදෙනවා. ඊට පස්සේ දෙකයි එකයි එකතු වෙලා තුන හැදෙනවා. අන්න ඒ විදිහට බිඳුව 1 1 2 3 5 8 13 වශයෙන් මේ රටාව දිගටම යනවා. ස්වභාවිකව හැදෙන ගොඩාක් මල්වල පෙති පිහිටලා තියෙන මෙන්න මේ ෆිබොනාචි නම්බර්ස් වලින්. ඒ වගේම සූර්යකාන්ත මල්වල පොඩි මැද තියෙනවා එකිනෙකට විරුද්ධව විහිදුණු සර්පිලාකාර රටාවක් තියෙනවා. අන්නේ රටාවේ රේඛා ගාන ගණන් කරොත් අපිට එන්නේ ෆිබොනාචි නම්බර් එකක්. අනේ ඒ වගේම අන්නාසි ගෙඩිවල වල දැකලා ඇති කුහර තියෙනවා. අන්නේ තියෙන්නේ අනිවාර්යයෙන්ම ෆිබොනාචි නම්බර්ස් රටාවට අනුව ෆිබොනාචි නම්බර් එකක් වෙනවා එක. ඒ වගේම තමයි ෆයිනස් වල. ඔයාලා දැකලා ඇති ෆයිනස් ගෙඩි තියෙනවා. ඒකෙත් අර අන්නාසි වල වගේ අමුතු හැඩයක් ඇවිල්ලා තියෙනවා. පෙති වගේ ටිකක් ඇවිල්ලා තියෙනවා. අන්න ඒවා තියෙන්නේ ෆිබොනාචි රටාවට තමයි තියෙන්නේ. ඊළඟට මෙන්න මේ ෆිබොනාචි රටාවත් එක්ක තව එකක් එනවා ගෝල්ඩන් රේෂෝ කියලා. සිංහලෙන් කිව්වොත් එහෙම රන් ඔන් අනුපාතය කියලා තමයි අපි ඒකට කියන්නේ. මොකද්ද මේ රන් ඔන් අනුපාතය? එහෙම නැත්නම් ගෝල්ඩන් රේෂෝ කියලා කියන්නේ. ගෝල්ඩන් රේෂෝ කියලා කියන්නේ ෆිබොනාචි සංඛ්‍යා රටාව ඉස්සරහට විහිදේගෙන යද්දී ආසන්න එහෙම නැත්නම් අනුයාත පද දෙකක් බෙදුවොත් එහෙම. ඒ කියන්නේ පසුපදයෙන් පෙර පදේ බෙදුවට පස්සේ අපිට නියත යගයක් ලැබෙන්න ගන්නවා. අන්න ඒ යගය 1.618ට සමාන වෙනවා. අන්න ඒ නම්බර් එකට තමයි අපි කියන්නේ ගෝල්ඩන් රේෂෝ එක කියලා. ඒ කියන්නේ ඒක අනුපාතයක්. අනුපාතය ගන්න අපි ෆිබොනාචි සංඛ්‍යා රටාවේ ඉස්සරහට යද්දී පසුපදය පෙර පදයෙන් බෙදුවාම අපිට එනවේ අගය තමයි 1.618 කියලා කියන්නේ. මෙන්න මේක නිකම්ම සංඛ්‍යාවක් නෙවෙයි, ස්වභාව ධර්මයේ ගොඩාක් දේවල් වලට බලපාන තියෙන්නේ මෙන්න මේ ගෝල්ඩන් රේෂෝ එක. මිනිසා කියන්නේ ස්වභාව ධර්මයේ ප්‍රධාන කොටසක් නේ. අන්නේ මිනිසාගෙත් මෙන්න මේ ගෝල්ඩන් රේෂෝ එක පැහැදිලිවම පේන්න තියෙනවා. ඒ කියන්නේ අපි උස ගත්තොත් එහෙම දෙපතුලේ ඉඳලා නාභිය ළඟට තියෙන දුරයි නාභිය ළඟ ඉඳලා හිස මුදුනට තියෙන දුරයි බලලා ඒක අපි අනුපාතයක් විතර බෙදලා ගත්තොත් අපිට හරියටම එනවා මේ ගෝල්ඩන් රේෂෝ එකේ නම්බර් එක. ඒ කියන්නේ 1.618 කියලා උත්තරයක් එනවා. ඒ වගේම අපි මේ ඉස්සරහා පේන දත් දෙකක් අතර අපිට hina වෙද්දි ඉස්සරහාම පේන දත් දෙක අතර තියෙන දුරයි ඊට එහා පැත්තෙන් තියෙන දත් දෙක අතර තියෙන දුරයි බෙදලා බලද්දි ඒත් අපිට එන්නේ ගෝල්ඩන් රේෂෝ අනුපාතය. ඒ කියන්නේ 1.618 කියන නම්බර් එක. ඒ වගේම අත්වල සහ ඇඟිලිවල ඇඟිල්ලක දිග සහ අතේ දිග ගත්තොත් එහෙම අන්න ඒකත් අපිට ගෝල්ඩන් රේෂෝ එක එනවා. එතකොට සාමාන්‍ය විදිහට ගත්තොත් එහෙම මුළු අපේ මිනිස් පද්ධතියම හැදලා තියෙන්නේ මෙන්න මේ ගෝල්ඩන් රේෂෝ එකට අනුගතව තමයි හැදලා තියෙන්නේ. ඒ වගේම තමයි මිනිසුන් නිර්මාණය කරන. දැන් අපි ඔය කතා කරේ ස්වභාව ධර්මය ගැන. මිනිසා විසින් කෘත්‍රිමව හදන දේවල් ගැන ගත්තොත් එහෙම විශේෂයෙන්ම අධ්‍යතන යුගයේදී හදලා තියෙන දේවස්ථානවල ගෘහ නිර්මාණ ශිල්පය ඇතුළේ ගැබ් වෙලා තියෙන්නේ මෙන්න මේ අපි කියන ෆිබොනාචි නම්බර්ස් වලින් එන ගෝල්ඩන් රේෂෝ එකම තමයි. ඒ වගේම තමයි ඒවා ඇතුළේ තියෙන චිත්‍ර. ඔයාලා අහලා ඇති ලෝක ප්‍රසිද්ධ ලියනාඩෝ ඩා වින්චිගේ මොනාලිසා චිත්‍රය. ඒක එතරම් වටිනාකමක් තියෙන්නේ ඇයි ඒකට හේතුව තමයි ඒකේ ඔය කියන රහස් කේතය එහෙම නැත්නම් ෆිබොනාචි නම්බර් එකකින් එන ගෝල්ඩන් රේෂෝ එක අන්තර්ගතව තියෙනවා. මේ ෆිබොනාචි නම්බර්ස් අරය වෙන වෘත්ත හතරෙන් එක ඒවා. ඒ කියන්නේ වෘත්ත කාලවල් එකිනෙකට අපි යා කරොත් එහෙම ලස්සන අපිට සර්පිලාකාර හැඩයක් හැදෙනවා. අපි ඒකට කියන්නේ ෆිබොනාචි ස්පයිරල් එක කියලා. හරිද? ඒ කියන්නේ අරය එකක් වෙන වෘත්තයක කාලයක් හදනවා. ඊට පස්සේ අරය දෙකක් වෙන වෘත්ත කාලයක් හදනවා. ඊට පස්සේ අරය තුනක් වෙන සහ අරය පහක් වෙන, අරය අටක් වෙන, අරය 13ක් වෙන අන්නේ විදිහට වෘත්ත හතරෙන් එකේ ඒවා එක දිගට යන යද්දී අපිට ෆිබොනාචි ස්පයිරල් එකක් හම්බ වෙනවා. මේ ෆිබොනාචි ස්පයිරල් එකේ විශේෂත්වය තමයි මේකත් අපිට ස්වභාවික පරිසරයේ දකින්න පුළුවන් වෙනවා. ඒ තමයි
ඔයාලා දැකලා ඇති මුහුදු බෙල්ලන්ගේ තියෙන කටුව හැදිලා තියෙන ආකාරය. ෆිබොනාචි ස්පයිරල් එකක් විදිහට තමයි හැදිලා තියෙන්නේ. ඒ වගේම මන්දාකිනි වල ග්‍රහලෝක පිහිටන ආකාරය ඔයාලා දැකලා තිනවද දන්නේ නැහැ. මේ කුඩ පේන ඔයාලට මන්දාකිනි වල ශීරපතේ හරිද අපේ ශීරපතේ තියෙන රූපයක් ඇතරගත්තු රූපයක් අන්න ඒක හැදිලා තියෙන්නේ මෙන්න මේ ෆිබොනාචි ස්පයිරල් එකක් විදිහට තමයි හැදිලා තියෙන්නේ. එතකොට ඔයාලට තේරෙනවද දැන් මේකෙන් මුළු විශ්වයම හැදිලා තියෙන්නේ එක ගණිතමය රටාවකට. අන්නේ රටාව තමයි මේ ෆිබොනාචි නම්බර්ස් වලින් කියන්නේ. මේ ෆිබොනාචි ස්පයිරල් සහ ගෝල්ඩන් රේෂියෝ එක මෑත කාලේ භාවිත වෙන ගොඩක් දුරට ආකිටෙක්චර් ෆීල්ඩ් එකේ ඒ කියන්නේ ගෘහ නිර්මාණ ශිල්පයේදී භාවිත වෙනවා. ඒ වගේම ග්‍රැෆික් ඩිසයින් කරන කට්ටිය දන්නවා ඇති. එයාලා මොනවාරි එකක් ලස්සනට අඳිද්දි මොකක් හරි ලෝගෝ එකක් නිර්මාණය කරද්දි අනිවාර්යයෙන්ම මේ ගෝල්ඩන් රේෂියෝ එක පාවිච්චි කරනවා. ඔයා නැදනවත්ව හෝ දැනුවත්ව පාවිච්චි කරොත් තමයි ඒකේ ලස්සන සහ සම්බරතාවය රැකෙන්නේ ලෝගෝ එක. විශ්වය කොතරම් ලස්සනද ක්‍රමවත්ද කියලා කියන්න මීට වඩා ආය සාක්ෂි ඕනේ නැහැ නේද? ගණිතය තමයි හැමදේම පදනම වෙන්නේ. හරි. එහෙනම් මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් එකක් දාලා ඔයාලගේ අදහස් පල්ලෙන් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.